Hi guys, කොහොමද මම ආයෙමත් vlog එකක් කරගෙන තමයි ආවේ. එහෙනම් බලමු අද දවසේ උදේවරුව මම කොහොමද ගත කරන්නේ කියලා. මුලින්ම මේ දවස් ටිකේ මස් ගන්න බැරි වෙච්ච හින්දා මගේ මේ ස්ටඩි ටේබල් එක ඔක්කොම ටික පිළිවෙලට අයස් කරලා වැඩ පටන් ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි සින්දුවක් දාගෙන මේසස් කරන්න පටන් ගමු. මේ දවස්වල මේසේ හොඳටම හැදි වෙලා තමයි තියෙන්නේ. මොකද මම මේ දවස් ටිකේ මුකුත් වැඩ කරේම නැහැ. ඉතින් ඒකින්ද රෙකෝඩින් උත් ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා. ඒකින් මම හිතුවා ආයෙ මේසෙත් අස් කරලාම වැඩ ටික පටන් ගන්න. ඉතින් ඕනම කෙනෙක් වැඩ කරන්න නැතුව ඉඳලා එහෙම එකසරම වැඩ පටන් ගන්න හිතුවත් එකසරම ප්‍රොඩක්ටිව් වෙන්න කියලා අපි හිතුවොත් මුලින්ම ඔක්කොම ටික කරන්න කලින් මේසේ ඔක්කොම ටික හොඳට පිළිවෙලට හදා ගන්න ඕනේ. ඒකට තමයි අපිට එතන වැඩ කරන්න හිතෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ මට මන්ත්ලි ප්ලෑන් එකක් ලියන්න බැරි වුණා. ඒක හින්දා අපි ඔක්කොටම කලින් මන්ත්ලි ප්ලෑන් එක ලියලාම වැඩ ටික පටන් ගමු. ඊළඟට මම කරන්න හදන්නේ මම ඔයාලට කලින් කිව්වා වගේ මට ගොඩක් වැඩ ගොඩ ගහලා තිබ්බා කිව්වනේ. ඉතින් මං හිතුවා ඒ ඔක්කොටම කලින් මොනවද තියෙන වැඩ ටික රෙකෝඩින්ග්ස් මොනවද ඒ ඔක්කොම ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරගෙන වැඩ ටික පටන් ගත්තා නම් හරි කියලා. ඔය මම දැන් බලබල ඉන්නේ ලෝෂිගේ වීඩියෝ එකක්. ඇත්තටම ඒක මාර ෆනි. මම නම් මාර මාසයි ලෝෂිගේ වීඩියෝස් බලන්න. දැන් මම මේ යන්නේ රෙකෝඩින් එකක් බලන්න. ඊට කලින් මම කලින් කරපු පාඩමේ නෝට් එක ටිකක් කියවගත්තා. මොකද මම ඔය දවස්වල රෙකෝඩින්ග්ස් බලපු නැති හින්දා මට අන්තිමට කරේ මොනවද කියලාවත් මට හරියට මතක තිබ්බේ නැහැ. ඒක හින්දා මම හිතුවා ඒක ටිකක් කියවලා ඒක පොඩ්ඩක් ඒ කියන්නේ හිතට අරගෙන ඊට පස්සේ රෙකෝඩින් එක බලනවා කියලා හිතුවා. මම දැන් මේ රෙකෝඩින් එක බලලා ඉවර වෙලා මෙන්න මේ ටෙලිග්‍රෑම් එක බලන්න ගත්තා. අතර මේක දැන් මාරම ලස්සනයි. මම දැන් ඒක එපිසෝඩ්ස් 5ක් විතර බලලා තියෙන්නේ. ඇත්තට මේක මාරම ලස්සනයි. ඔන්න මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දෙකටම එකතු වෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අද රෙකෝඩින් එන්න ආයෙත් vlog එකකින් හම්බෙමු.